ඒ ශක්තිය පිළිබඳව මනා අවබෝධයක් ඇති පිරිස් වසරේ උපරිම ප්‍රයෝජන ලබා ගන්නා සුවිශේෂී දිනයක් විදිහට නොවැම්බර් මාස 11 වෙනිදා හඳුන්වන්නට පුළුවන්. මේ දිනේ සුවිශේෂීත්වය දන්නා කෙනෙක් මේ දිනය නිකරුණේ නාස්ති වීමට දෙන්නේ නම් නැහැ. සැලසුම් සහගතව අර්ථාන්විතව බොහොම ධනාත්මකව මේ දිනය ගත කිරීමට කටයුතු කරනවා. 11 පෝටල් එහෙමත් නැත්නම් 11 ද්වාරය විවෘත වෙන දවස විදිහට මෙය හඳුන්වනවා. ඒ කියන්නේ ඉහළ තලය සහ පෘථුවිය අතර ඇති ඝනත්වය අඩු වෙලා විශ්ව ශක්තිය ඉතා විශාල වශයෙන් මෙන්ම වේගයෙන් පෘථුවියට ගලාගෙන එන දිනය ලෙසට නොවැම්බර් මාස 11 වෙනිදා හඳුන්වනවා. ඔබ දන්නවා විශ්වයේ භාෂාව වන්නේ ගණිතය. එහෙමත් නැත්නම් අංක. විශ්වය පණිවිඩ ලබා දෙන්නේ ඒන්ජල් නම්බර්ස් හරහා. ඒ අතරින් ඉහළම කම්පන සංඛ්‍යාතයක් සහිත ඒන්ජල් නම්බර් එකක් විදිහට 11 සැලකෙනවා. ඉතින් නොවැම්බර් මාස 11 වෙනිදා කියන්නේ ඉහළම කම්පන සංඛ්‍යාතයක් සහිත දිනයක් නිසා බලවත් විශ්ව ශක්තිය, විශ්ව කිරණ පෘථුවිය වටා බහුල වශයෙන් රැඳී පවතින දිනයක් ලෙසට මේ දිනය සැලකෙනවා. ඒ නිසාවෙන්ම luckiest day of the year, super power day of the year. එහෙමත් නැත්නම් වසරේ වාසනාවන්තම දිනය, බලවත්ම දිනය විදිහට නොවැම්බර් මාස 11 වෙනිදා හඳුන්වනවා. ඉතින් ළඟම එන මේ සුවිශේෂී දිනය ඵලදායී විදිහට අර්ථාන්විතව ගත කරලා ඔබේ සිහින සියල්ල යථාර්ථයක් කරගනිමු. 11 මේ සුවිශේෂී දිනයේදී ඔබ විශ්වයට ලිපියක් ලියන්න. ඔබ දිනපතා ස්ක්‍රිප්ටින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. දිනපතා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ මේ කිසිවක් නොකරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වුවත් ප්‍රශ්නයක් නැහැ. 11 දිනේදී ඔබ පහසු ඔබට නිදහස් වේලාවක් තෝරාගෙන විශ්වයට ලිපියක් ලියන්න. උදැසන අවදි වූ විගස හෝ රාත්‍රී නිින්දට යෑමට පෙර මේ ලිපිය ලිවීමට හැකිනම් එය වඩාත් ප්‍රතිඵලදායකයි. මුලින්ම පිටුවේ උඩින්ම දිනය සටහන් කරගන්න. එහිදී වර්ෂය සඳහන් නොකර 11 පමණක් යොදන්නට අමතක කරන්න එපා. ඊට පස්සේ ආදරණීය විශ්වය කියලා විශ්වයට බොහොම ආදරණීය විදිහට ආමන්ත්‍රණය කරන්න. ඊටත් පස්සේ ඔබ සිහින මවන, ඔබ ආශා කරන, ඔබේ අනාගත ජීවිතය යථාර්ථයක් වී ඇති ආකාරය ලිපියේ ලියන්න. ඔබේ සිහින සියල්ල ඉටු වී ඇති සතුට විඳිමින් විශ්වයට ලිපිය ලියන්න. උදාහරණයක් විදිහට මෙහෙම ගනිමු. ආදරණීය විශ්වය. මම දැන් ඉතා නිරෝගී. කායිකවත් මානසිකවත්. මම ඉතාමත් නිරෝගී. මම ධෛර්ය සම්පන්නයි. මම ඉතාමත් ශක්තිමත්. මට ඉතාමත් පැහැපත් සුන්දර සමක්, නිරෝගී කෙස් කලඹක්, ආකර්ශනීය හැඩති සිරුරක් ඇත. අවුරුදු ගණනක මගේ සිහිනය දැන් සැබෑවී ඇත. දැන් මා විදෙස්ගත වී ඇත. විදෙස් රටක පදිංචි මාහට දැන් රුපියල් ලක්ෂ ඉක්ම වූ වැටුපක් ලැබේ. මගේම කියා අලුත් වාහනයක් දැන් මා සතුවේ. මා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් දැන් ගත කරමි. මාගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් සිත්සේ යුතුකම් ඉටු කරමි. මා ඉතා නිදහස් සාමකාමී ජීවිතයක් සැහැල්ලුවෙන් සතුටින් ගත කරමි. මේ විදිහට තමන්ගේ සිහින යථාර්ථයක් වී ඇති ආකාරය ලියලා අවසානයේ මෙහෙම ලියන්න. ඒ සියල්ල වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වෙමි. ඊටත් පස්සේ අවසානයටම ඔබේ නම සඳහන් කරලා අත්සර යොදන්න. මම සඳහන් කළේ ලිපිය ලියන ආකාරය පිළිබඳව උදාහරණයක් විතරයි. ඔබ ඔබේ කතාව ලියන්න. ඔබේ සිහින යථාර්ථයක් වූ කතාව ලියන්න. සමහර විට විභාගය ඉතා ඉහළින් සමත් වෙලා සරසවි ප්‍රවේශයක් ලැබීම ගැන වෙන්න පුළුවන්. අලුත් නිවසක් සෑදීම, අලුතින් වාහනයක් ගැනීම ගැන වෙන්න පුළුවන්. පින්වත් දරුවෙක්ගේ උපතක් ගැන වෙන්න පුළුවන්. රැකියාවක් ගැන, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන මේ ආදී වශයෙන් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඔබේ සිහිනයට අනුව විශ්වයට ලිපිය ලියන්න. ප්‍රධානම දේ තමයි අතීත කාලයවත් අනාගත කාලයවත් මේ ලිපිය ලිවීමේදී භාවිතා කරන්නට එපා. ඒ කියන්නේ මම විභාගය සමත් වුණා. මම හොඳ රැකියාවක් ලබා ගත්තා. මම අලුත් වාහනයක් ගත්තා. වගේ අතීත කාලෙන් ලියන්න එපා.
මම විභාගයේ ඉහළින් සමතු වෙනවා. මම හොඳ රැකියාවක් ලබා ගන්නවා. මම අලුත් වාහනයක් ගන්නවා වගේ අනාගත කාලෙන් ලියන්නත් එපා. මම විභාගයේ ඉහළින්ම සමත්. මම හොඳ රැකියාවක් කරනවා. දැන් මට වාහනයක් තියෙනවා වගේ වර්තමාන කාලයෙන්ම මෙම ලිපිය ලියන්න. හරි. දැන් ඔබ ලියූ ලිපිය ලියුම් කවරයක දාලා කවරය අලවන්න. ලියුම් කවරයක් නැතිනම් ලිපියට ස්ටෙප්ලර් කට්ටක් ගහන්න පුළුවන්. නැත්නම් සෙලෝ ටේප් කැබල්ලකින් හෝ නැත්නම් කෙළවරට ගම්බින්දු කීපයක් තියලා හරි අලවන්න පුළුවන්. ඊට පස්සේ මෙම ලිපිය ඔබේ කොට්ටය තුලට දාන්න. ඉන් අනතුරුව ඒ ලිපිය පිළිබඳව හිතින් අමතක කරලා දාන්න. ආයෙත් ඔබ මේ ලිපිය විවෘත කරන්නේ ඊළඟ අවුරුද්දේ නොවැම්බර් 11 වෙනිදා. නමුත් ඊට පෙර ඔබ මේ ලිපියේ සඳහන් කරපු සිහින සැබෑ වුවහොත් අන්න එදාට ඒ ලිපිය එතනින් එළියට අරන් කියවන්න. කියවලා විශ්වයට ස්තුතිවන්ත වෙලා ඒ ලිපිය විනාශ කරලා දාන්න. විශ්වයට මේ ලිපිය ලියන්න ඔබට විනාඩි 5ක් 10ක් වගේ ඉතා කුඩා කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් කම්පන සංඛ්‍යාතය ඉතාමත් ඉහළ, විශ්ව ශක්තිය බහුල 11 වැනි දිනයක මෙවැනි ඉතා සරල ක්‍රියාවක් කිරීමෙන් ඔබට ඇතිවීමට මිස නැතිවීමට කිසිවක් නැහැ. ඒ වගේම මේ දිනයේදී විෂුවලයිසේෂන් නොයසේ නම් චිත්තරූප මැවීම, මනසින් සිහින දැකීම අනිවාර්යෙන්ම කරන්න. විශ්ව ආකර්ෂණ නීතිය තුළ ඉතාම ප්‍රතිඵලදායක ප්‍රබල ක්‍රමවේදයක් විදිහට විෂුවලයිසේෂන් සැලකෙනවා.